තොපිට නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. හැමදාම කියනවා උදේ පන්සිල් ගන්න කලින් පන්ති අතු ගාලා තියන්න කියලා. බලනවා පන්ති හැටි. තමුසලට පන්ති අතු ගන්න බෑ. ඒනවා ඩෙස් එක උන්නගලා සින්දු කියන්නම් පුළුවන්. යකෝ කියලා කට ගන්න ඕනේ නෑනේ. ජොනි තමුස මොකද මේ සුමුන්ගේ බෙල්ල මුරි ගන්නේ? බලන්නකො මිස් මූමගේ වඩේ ගෙඩිය කිල්ලනේ. හොඳ ඉතින් දීපම්මගේ වඩේ ගෙඩිය. අමු කෑල දෙයක්ෝ කියන්න හරියට කියපංකෝ. යකෝ වඩේ කෑලකට ඔච්චර මරා ගන්න ඕනද? අයියෝ මුන්ට නම් පිස්සුද කොහෙද? ඕමිට පල්ලෝ කරන්න හොඳ වැඩේ. අම්මෝ මගේ කොන්ද. අල්ලම අපි මොකක් ගැනද කතා කර කර හිටියේ? මුන්ගේ මේ විකාර වැඩේ හින්දා ඒවත් අමතක වෙනවා. මං ඔයාලට විශේෂ දෙයක් කියන්න හිටියේ. ලබන සතියේ නත්තල්නේ ඒකාන්ත ඔයාලා හැමෝටම සතියක් නිවාඩු දෙනවා. ඔයාලා හැමෝම නත්තල සතුටින් සමරන්න ඕන හරිද? එහෙනම් ළමයි අපි ලබන අවුරුද්දේ හම්බෙමු. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා. මාටින් ඔය පන්ති ඉක්මනට තුකාලා දානවා. ළමයි මං එන ඔෆිස් එකට. ඔයාලා හැමෝම කෑනෝ ඉන්න ඕනේ. වනසිංහ මිස් ගියාද? ඔව් ගියා. මේ අහපල්ලකෝ මේ පාරේ අපි නත්තල්ල මොකද්ද කරන්නේ? මේ පාර අපි කට්ටිය එකතු වෙලා පොඩියට දන්සලක් දෙමුද? තොට පිසු දෙයක් උඩ නත්තල් වලට කවුද ගියහංගු දන්සල් දෙන්නේ? මේ මට හොඳ අදහසක්. අපි 31 රැයට නත්තල් පාටියක් දාමු. මොකෝ කට්ටිය කියන්නේ? අඩෝ සිරාවට ඒක නම් වරු අදහස ඈ. ඔව් ඒ අදහස නම් හොඳයි. අපි එහෙම කරමු එහෙනම්. හරියන උඹලා 31 වෙනිදාන වරෙන් ගෝ අපේ ගෙදර. One eternity later. යෝ කවුද අප්ප මේ උදේ පාන්දර කෝල් කරන්නේ? යකෝ නිවාඩු දවසටවත් නිකන් නිදා ගන්න දෙන්නේ නැහනේ. හෙලෝ යකෝ මේ කාන්ත කරලා රින්ග්ස් යනවනේ. අපට සිරිවර ගාත කවකටු පෙට්ටියේ කණේ තියන් තියෙන්නේ. කවුද මේ කතා කරන්නේ? හෙලෝ මාටියා මම මේ කසුන කතා කරන්නේ. අපෝ නොදකින් මූසලයා. යකෝ නිදිමත ගාත ඇඳෙන් බහැලාවට පාඩුයිනේ. පිස්සුද බං? පාඩු නෑ. අද අයියෝ අපි එදා කතා වුණේ අද ක්‍රිස්මස් පාටියක් තියෙනවා කියලා. උඹ එන්නේ නැද්ද ඒකට? අපට සිරි අද 31ද? ඔව් බං. මම මේ කතා කරේ මට ඉක්මනට එන්න කියලා. හරි බං මං ඉක්මනට එන්න. මේ ඒක නෙමෙයි. උඹලා අනිත් උණ්ඩත් කතා කරාද? ඔව් බං. මං අනිත් සෙට් එකකට කතා කරා. හරි එල මං එන ඉක්මනට එන්න. හරි එන මං තිබ්බා. අම්මෝ මොකක්ද යකෝ ඒ උනේ? අප්පට සිරි මේ ඊ කාලේ විසි කරපු කෙල්ලෙල්ල පෑගිලානේ. තව පොඩ්ඩෙන් පාටි නෙවෙයි ස්පිරිතාලේ යන්න වෙන්නේ. අම්මෝ මගේ කොන්ද. සුවඳ සැබන් ඇඟ ගාලා හායි කුඹු කොලින් දෙන්දිය ඇදලා නාලා ගුණයෝ අනේ පොඩ්ඩක් එළියට වරෙන්කෝ මට පොඩි හදිස්සියක්. හරි විනාඩියක් ඉන්න ටක් ගාලා එනවා. මේ විනාඩියක් තියා තප්පර 10ක්වත් ඉන්න බෑ යකෝ හදිස්සි. උඹ එනවද නැත්තම් මං හැරමිට්ටෙන් ගහලා දොර කඩාගෙන එන්නද? අපෝ හරි ඔන්න ආවා. ආවනම් ඉතින් ඔතනින් පොඩ්ඩක් එහාට වෙහන් ගෝරිල්ලා වගේ ඔතන හිටන් ඉන්න නැතුව. අම්මෝ සද්දේ. තාත්තා ඊයේ රැට බිම්බෝම්බද කෑවේ? යකෝ දොරත් ගැලවිලා යයිද මන්ද? ගැලවුනොත් ඉතින් මං එපැයි ඕවටත් පියදම් කරන්න. දැන් කීයටද ඔය පාටිය තියෙන්නේ? පාටිය නම් හවස තියෙන්නේ. හැබැයි ටික ඉක්මනට යන්න ඕනේ. ගියාට නම් කමක් නෑ. හැබැයි යන තැනක ඔක්කොම සීයවත් එක්කන් යන්න. අයියෝ අම්මේ සීය ඕනේ නෑ. අක්කයි මායි ගිහින් එන්න. අම්මෝ දැන් නම් පුදුම සනීපයක් බඩට දැනෙන්නේ. දැන් කොහෙද මේ මාව එක්කන් යන්න බෑ කියන්නේ? මෙයාගේ යාළුවෙක්ගේ ගෙදර පාටියක්ලු. මං කිව්වා තාත්තවත් එක්කගෙන යන්න කියලා. ඈ අඩේ නියමයිනේ. මාත් එනවා යන්න. One eternity later. කඩි කෑ වගේ දඟලන්නේ නැතුව පොඩ්ඩක් එලේ හිටහංගෝ. කොටා වගේ හිරියටම වෙන බරයිනේ බං. හරි චුට්ටක් අල්ලන් හිටහං. ඔය යෝගණන් හරින්නේ බා. හරි බං ඒක ගියා. අම්මෝ මගේ කොන්ද. ඒ කවුරුරි මාව අල්ලගනියකෝ මේ වැටෙයි බා. දැන් ඔක්කොම ලයිට් ටික හදලා ඉවරද? ආයි ඉතින් ඕන්න බලපන් ස්විච් එක දැම්මම දිගේ නිකන් තොට ළඟ තොරණ වගේ තියෙයි.
උඹ දන්නවනේ මේ ජොනී වැඩක් කරාම දාපන් බලන්න එන ඒ බට්ටා ඔය ස්විච් එක දාපන්කෝ ඈ හුටා ඈ බං උඹ තොට ළඟ බැලුවේ ලයිට් නැති දවසකද දන්නේ නැද්දී තින් පොඩ්ඩ දාන් වෙනවා ඩූන් වෙනවා දාන් ඩූන් නෙවෙයි යකෝ මේක ඉක්මනට හදපන් කට්ටියට කලින් බූරුවා තව අරගෙන කන්න මල්ලි අම්මෝ ඇති ඇතියක්ේ කෑම නම් පංකාදු 5යි ඒ ඇත්තද මං හැදුවේ යා ඒක තමයි අක් හදන කෑම පට්ට රහයි අනේ thank you මල්ලි ඕක මොකක්ද අකේ මං ඉතින් ඇත්තනේ කිව්වේ ඔන්න ඉතින් අපේ පාටිය අවසන් කිරීමට මත්තෙන් අපේ නත්තල් සීට ආරාධනා කරනවා ලස්සන නත්තල් ගීතයක් ගායනා කරන්න ඈ ඒ මොකක්ද යකෝ ඒ කරපු බලු වැඩි මන් නත්තල් සින්දු දන්නේ දැන් ඉතින් එහෙම කියලා හරියන්නේ නැහනේ කට්ටිය බලන් ඉන්නවනේ ජින්ගල් බෙල්ස් කියන්න ඒක ලේසි ජින්ගල් බෙල් හිටහන්කො මේක ඉවරණකන් තොට මන් ජින්ගල් බෙල් පෙන්නන්න Jingle bells, jingle all the way. How I wonder what you are, up above the world so high, like a diamond in the sky. ඈ මොන කුණු හරපැද්ද බං ඒ කිව්වේ කොහොම ස්තුතියි අපේ නත්තල් සීයට අත්තමුත්ත කාලෙවත් අහන්න නැති නත්තල් ගීතයක් ගායනා කරාට එහෙනම් ඉතින් අද අපේ පාටි ඉවර ඔයාලා හැමෝටම ගෙදර යන්න පුළුවන් එහෙනම් ඉතින් ඔයාලට සුබ නත්තලක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා A few moments later. අම්මේ මොකක්දනේ රූම් එකේ ගෙන සද්දේ ආයේ ඉතින් මොනවද අක්කයි කේක් කල පාරක තමයි අම්මෝ මගේ බඩ ඒ සුප්පා මේ දොර ඇරපන් බං